පින්වත්නි මේ ධර්මයේ ඇහුවට පස්සේ තමයි කෙනෙක්ගේ දාන චිත්තේ පහළ වෙන්නේ. කුසල්සිත පහළ වෙන්නේ. මේ ලෝකේ කුසල්සිත පහළ වෙන්නේ ධර්මයේ නිසා. ඒ නිසා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙනවා පින්වත් මහණෙනි ඒක අටුවා විස්තරයක්. ඒ තමයි මේ පොළොවේ ඉඳලා අකනිටා බ්‍රහ්ම ලෝකයේ දක්වා පරිස්කාර ගොඩ කරලා යම්කිසි දානයක් දෙනවා මේ පෘථුවියේ ඉඳලා අකනිටා බ්‍රහ්ම ලෝකයේ දක්වාම පිරිකර ආමිෂ දානයක්. පින්වත් මහණෙනි ඒ සියලු පින් අබිම්බවලා සතර පදයකින් දහම් දෙසන ධර්ම දානේ පිනම අග්‍රවන්නේය. මග්නිසාදයත් අකනිටා බ්‍රහ්ම ලෝකයේ දක්වා පරිස්කාර ගොඩ කරන්නේ නැහැ කෙනෙක්.